සර් මේ හරිම ලස්සනයි ඇඳුම් ටික නම් අන්දලා ගද්දි මාරම ලස්සනයි. ඒක නම් ඇත්තමයි අර මේ මොනවාද කලබල වෙච්ච විදිහ අඬපු දේවල් ඒ සියල්ලම අමතක වුණා ඇඳුම් දැක්කාම ළමයි ඇඳට පස්සේ. මේ ඇත්තටම දෙමව්පියෝ උනත් හරිම පැහැදීමෙන් හරිම ලස්සනට ඒක තිබ්බා. කියන්නේ එයාලා සෑහෙන වර්ණනා කරා ඒක. මට හිතාගන්න අම්මලා හැමෝම වගේ අද ඇවිල්ලා ළඟට ඇවිල්ලා ටීචර් කියන්නේ ඩාන්ස් එක වුණත් සෑහෙන මහන්සිලා මම ඒක ප්‍රැක්ටිස් කරා. ඉතින් ඇත්තටම ඒක ඇඳුම් ටික ලැබෙන්නේ නැති වෙයි කියලා සෑහෙන කනගාටුනේ මං ඒ නිසයි. ඇත්තටම දෙමාපියෝ ඔඩියන්ස් එක ප්‍රින්සිපල් ගොඩ දෙනෙක් කස්ටම් එක ගැන වගේම නැටම ගැන සෑහෙන කතා කරා. අම්මලා වුණත් සෑහෙන පැහැදිලා තිබ්බ ඇඳුම මේ මොනවාද හැම අම්මා කෙනෙක්ම මගේ එක ළමෙක් ආවේ නෑ. යා මේ බිග් කෙනෙක් වෙලා ගෑල් ළමෙක්. අනිත් 19 දෙනාම අද මාරම කියන්නේ අම්මලා හැමෝම ඇවිල්ලා හරිම මට හිතා ගන්න බෑ කොහොමද කියන්නේ කියලා. ඇඳුම නම් මාරම නීට්. ඒ කාය නම් මට කියලා වැඩක් නැහැ. කිසිම පැලමක් කොහෙමත් ස්ටෝන් එකක් බිම වැටුණා කියනොත් ඒ කිසිම දෙයක් නැහැ. හරි නීට් එක හෙඩ් ඩ්‍රෙස් එක උනත් මාර කම්ෆර්ටබල් ළමයින්ට සාමට අර ඇලවෙන්නේ නැහැ පිටිපස්සට. ඒ හින්දා හරිම ක්ලියර් එකේ මං ළමයින්ට ටක් ගාලා අඳගත්තා. ඇත්තටම සර් ඔයාගේ කස්ටම් එක ගැන මට කියන්න වචන නැහැ. ඇත්තටම හරිම ලස්සනයි. ඔයා මහන්සි වෙලා ඔයාගේ ස්ටාෆ් එක හරිම මහන්සි වෙලා වැඩේ කරලා තියෙනවා. ඇත්තටම thank you so much. ඔයාගේ කස්ටම් එකේ හින්දා තමයි අද මගේ ඩාන්ස් එක ඇත්තටම මං හිතන්නේ සෑහෙන ලස්සන වුණේ. කස්ටම් එක නැතුව මං හිතන්නේ නැහැ මං කරපු වැඩේ බැලන්ස් වෙයි කියලා. ඇත්තටම හරිම ලස්සනයි. ඔයාගේ වැඩේ නියමයි. thank you so much. මගේ වැඩේ ලස්සටම කරලා දුන්නට ඇත්තටම මං අද ගොඩක් සතුටු වෙච්ච දවසක්. දෙමව්පියෝ වුණත් 19 දෙනාම නැටුම ඉවර වෙච්ච ගමන් ඩ්‍රෙසින් රූම් එකට ඇවිල්ලා වට වුණා. මට හිතා ගන්න බැරුව ගියා. මං හිතුවා මට අඩුපාඩුවක්ද නැහැ. අම්මලා වුණත් හරියට පැහැදුනා. මම මෙන් ගත්ත යුරෝ 120ක් නේ. යුරෝ 120 ට සෑහෙන සාධාරණයක් කරලා කියලා. අම්මලා හැමෝම ඇවිල්ලා කතා කරා. සාමට කෝල් කළා. මැසේජ් දැම්මා. ඇත්තටම thank you so much sir. මං අනිවාර්යයෙන්ම වගේ page එකට review එකක් දෙනවා. මේවට ෆොටෝස් දැම්මම මම අනිවාර්යයෙන්ම review එක දාලා තියන්නම්. ඔයාගේ වැඩේ super. thank you so much.